start Marshall in action. All riders revving up, waiting for the clearance, for the lights to go off to take a good start. බලමු දෙකකදී වාර දෙකකදී ඒ ආරම්භයේ සිදුවන ආකාරය දකින්නට පුළුවන්කම තිබුණා. කෙනෙක්ගේ ප්‍රමාදයක්ද නැත්නම් කෙනෙක්ගේ හදිසි කලබල ආරම්භයක්ද ෆවුල් ස්ටාර්ට් එකක් ගියොත් අපර පහකින් ඒ සඳහා වන්ති ගෙවන්නට සිදුවනවා. බලමු එහෙම සිදු වෙයිද? එහෙම සිදු වුණොත් තහවුරු කරගන්න පුළුවන් වැරදි ආරම්භයක් සිදු වී තිබුණා. ඒකෙන් නොසිතා දැන් අපි බලමු තරගයේ ක්‍රියාත්මක වන අපූර්වත්වය. අද දවසේදී ක්‍රියාත්මක වන තුන්වන තරගය සව group O standard motorcycle over 100cc up to 135cc 4-stroke තරගය සව කරුවන් 6 දෙනෙක් මේ තරගය නියෝජනය කරනවා. වට 4කින් සමන්විත තරගය. ඒත් එකම චෙනුක කල්දේරා මදුරංග කල්දේරාගේ පුත්‍රයා මේ තරගමාලාවේ අද දවසේ අපි දකින්න ආබාලතම තරගකරුවා. දැන් තරගයේදී දකින්න පුළුවන් අංක 17 ඉදිරියෙන් ඒ සංජීව උදයකුමාර. Well, this too is a 4-lap event, and once again we see some action as what we saw in the previous events, the battle between the first and the second. In the meantime, we could see competition number 79, which is Shenuka Caldera, getting closer and giving a challenge to the race leaders. Shenuka Caldera starting racing when he was a kid, and plenty of experience, and especially trained by the veteran or the racing champion one time, Madhuranga Caldera. So basically, Shenuka is currently in third position, but can he take over number 17 and number 6, which are Sanjeeva and SK Tiron. SK Tiron too, another rider who has a lot of experience in this JX125 series. I think he has been riding for more than 10 to 15 years. යතුරු පෙද්දි 4ක් එක පෙළට මුල් කලාපයේ නියෝජනය කරන සමත්කම් දක්වා දෙනවා. පොකුරු දෙකකට ඛණ්ඩ දේවී තිබෙනවා. කෙසේ වෙතත් මුල් පොකුරේ ඉදිරිපස පොකුරේ නිරන්තරයෙන් ගමන් මඟ ඒමේ අත වෙනස් කරමින් උපායශීලී උපක්‍රමශීලී තරගයේ ජයග්‍රහණය කරන්න ගන්නා වූ උත්සාහය අංක 101 6 17 සහ 79 අංක 79 චෙනුක කල්දේරා අංක 101 කසුන් වීරසිංහ එතකම අංක 17 ඒ සංජීව උදය කුමාර සමගින් අංක 6 SK Tiron බලමු දුෂ්ණෙක් කලාපයේ තරඟකරුවන්ගේ අවතීර්ණයත් සමගම Shenuka කල්දේරා ඉදිරියේ. Well, Dinesh, I think the race is getting interesting, hotter and hotter. Now, earlier we saw only 2 bikes battling it for first and second, but now we can see 4 motorcycles of the frame. So this is what racing is all about. You could see all the 4 bikes. Shenuka managed to get out of the bunch, and he is leading the race as at now. But in the meantime, second, third and fourth, competition number 17, competition number 101, and competition number 6 SK Tiron. They are really battling it across. What a race this is going to be, and turning out to be Shenuka Caldera with all his experience, getting right ahead of all of them, the youngest motorcycle rider in the tarmac events. තරගයේ නියෝජනය කරන ලාබාලව තරඟකරුවා මේ වන විට තමත් මැනවින් තරගයේ තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන තිබුණා. චෙනුක කල්දේරා මම හිතන්නේ ඔහු උපායශීලීව බලාගෙන සිටියා. හොඳ කෝණයක් එළබෙන තුරු නිවැරදි වෙලාව එළබෙන තුරු ඔහු බලා සිටියා. කොතනදීද මේ අතික්‍රමණය කළ යුතුව තිබෙන්නේ හඳුනාගත්තා. නිවැරදි තැනදී ඒ සිදු කළා. දැන් එතෙන් සිට තරගයේ ප්‍රමුඛයා ඔහු චෙනුක කල්දේරා එතකම සංජීව උදය කුමාර දෙවන ස්ථානයේ මේ වන විට ඉනතුරුව කසුන් වීරසිංහ සහ SK Tiron පසුපස කලාපයේ තීව්‍ර කරමින් සිටිනවා. තුන්වන ස්ථානයේ සඳහා දැන් සටන තරමක් තීරණාත්මකයි. දෙවන ස්ථානයේ මද පරතරයක් තබාගෙන තිබෙනවා මේ වන විට සංජීව උදය කුමාර. ඔහුට වඩා සැහැණ ඉදිරියෙන් චෙනුක කල්දේරා පැහැදිලි පරතරයක් මේ වන විට නිර්මාණය කරගන්න සමත්කම් දක්වන හැබැයි පරතරය අවම කරගන්නවා. හොඳ ආක්‍රමණයක් හොඳ හඹා ඒමක් තිබර කසුන් වීරසිංහගෙන් සංජීව උදය කුමාරට එරෙහිව. ඒ සියල්ලම ඇතේ පීඩනයකින් තොරව ආපදාවකින් තොරව හොඳ දිග්ගු පරතරයක් නඩත්තු කරනවා මේ වන විට චෙනුක කල්දේරා. නමුත් පසුපස කලාපයේ සටන නිර්මාණය වන කසුන් වීරසිංහ නිසා සංජීව උදය කුමාරගේ තීව්‍රභාවය යම් කිසි විදියකින් බලපෑමක් එල්ල කළ හැකි ඉදිරියෙන් රැඳෙන චෙනුක කල්දේරා. නමුත් කල්දේරා ඉන්නේ තනිවම. ඔහුට ආසන්න සටනක් නෑ. නමුත් පසුපස කලාපයේ සටනක් තියෙනවා. සටන තියුණු වෙන්න තරගයේ උණුසුම් වෙනවා. වේගය වැඩි වෙනවා. ජවය ඉහළ යනවා. නොදැනුවත්වම චෙනුක කල්දේරාට එය අනුතුරු ඇඟවීමක් විය හැකියි. නමුත් ඒ කරන්න තරම් කාල වේලාවක් තියෙයිද?
දිගු පරතරයක් හදා ගන්නවා මේ වෙලෙට චෙනුක කල්දේරා. Well, the leader is the youngest Chenuka Caldera, followed by Asun Veerasinha, followed by Sanjeeva Udekumara in second place, but still the battle continues between second, third and fourth. So the thing is, the second batch who are battling it across, we never know till they get the checkered flag, but all in all, Chenuka Caldera in the clear lead. He took the right time, a good opportunity, taking all of them. Currently is in the lead, no hesitation, no pressure whatsoever, on a clean lead and improving his riding skills, and gradually every millisecond he is improving and bettering his lead and not trying to take any pressure from the riders behind him. So it's all happening here at the Raka Kategori Set Race 2025, and we are in the third motorcycle event of the day. අතිශය වේගවත් තරගීසාවක්. නමුත් ඒ කිසිවක් නොදැනෙන නොහැඟෙන ආකාරයට ඊටමත්ම සුබට රෝපරාමු ඔවත් එක බෙදා හදා කරන අපේ කැමරා ශිල්පී සහ නිෂ්පාදක කණ්ඩායම සමත්කම් දක්වනවා. ආද සැබවින්ම ටෝනි කාරණා මතක් කළ යුතුයි. ඊටමත්ම හොඳ සජීවී ආවරණයක් කිව හැකි ආරම්භයේ සිටම සියල්ල පරිසමාප්තව කැඳවාගෙන යන ආකාරයක් දක්වන්න පුළුවන්කම. ඔය අතරතුරේදී පාසුපාස ඇද වැටීමක් වාට කිහිපයක් කැරකී ගොස් දාවන පදයේ මැද තරංකරුවා නතර වන අතරතුරේදී මේ පසුපස කලාපයේ අංක 101 කසුන් වීරසිංහයි ඇද වැටෙන්නේ. චෙනුක කල්දේරා කිසිම කලබලයකින් තොරව පහසු ජයග්‍රහණයක් වෙනුවෙන් සියලු පිමුණුපත් සකසනවා. ඒ අතරතුරේදී සංජීව උදේකුමාර හෙවින් සීරුවේ ඉදිරියට ඇදෙන්නේ. මේ තෙක් තමන් සමග උග්‍ර අර්බුදයක සිටි කසුන් වීරසිංහ ඇද වැටීමක් සමග. At the frames, as soon as we saw the fall, I could basically identify the German Andreas Klaus, who is one of the key officials over here. I think today he's in charge of all the weighing. I saw him with all his experiences. And Chenuka Caldera ජයග්‍රාහකයා මෙන්න සූදානමින් Taking the සියලු checkered flag. බාධක මැද ආරම්භයේ සිටම තහවුරු කරගත් ඉදිරිය තවදුරටත් තහවුරු කරගන්න සමත්කම් දක්වනවා චෙනුක කල්දේරා. අනතුරුව අංක 17 සංජීව උදයකුමාර. what a